ආයුබෝවන් ඔයාලා හැමෝටම ගමයි මමයි YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස වැඩි කවුරුත් හදන්නේ නැති අග්ගල රෙසිපි එකක්. මේ තමයි මුං අග්ගල. මේ අග්ගල එක ශරීරයට ගුණ වගේම මාර රසක් තියෙන්නේ. ඔයාලා මේක හදලා බලන්න ඕන අග්ගල එකක්. මේක ඔයාලට ලේසියෙන්ම හදන්නත් පුළුවන්. අපි බලමු මේ අග්ගල එක හදන්න මොනවද වමනා කරන්න කියලා. මුං පිටි කෝප්පයක් අරන් තියෙනවා. ඒ ගානම කෝප්පකින් පොල් අරන් තියෙනවා. ආය රට කජුව කුඩු කරගත්ත රෑම් 50ක් තියෙනවා. සීනි රෑම් 150ක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න ලුණු අරන් තියෙනවා. වතුරත් අරන් තියෙනවා. වමනා ප්‍රමාණයට දාගන්න. මුලින්ම අපි බලමු මුං පිටියේ කොහමද හදාගත්තේ කියලා. සෝදා පිරිසුදු කරගත්ත මුං ඇට තාච්චි එකට දාලා හොඳින් බැද ගන්න. මේක ගුරු පාට වෙනකම්ම වගේ බැද ගන්න. බැදගෙන ඉවරලා නිවෙන්න තියන්න. මේක නෙවුනට පස්සේ ඔයාලා කුඩු කරගන්න. මේක ඔයාලා පිටි වෙනකම්ම කුඩු කරගන්න එපා. පොඩ්ඩක් කෑලි හිරියට තමයි කුඩු කරගන්න ඕන. මේ විදිහට තමයි මම මුං පිටි එක හදාගත්තේ. දැන් අපි බලමු මුං අග්ගල එක කොහමද හදාගත්තේ කියලා. මුලින්ම සීනි ටිකක් කර ගන්න. ඒකට මම සීනි මේස හැදී එකක් දාගත්තා. මේක ගුරු පාට වේගෙන එනකොට වතුර ටිකක් දාගන්න ඒකටම. ඊට පස්සේ ඒකට ඉතුරු සීනි ටිකක් දාගන්න. මේකට ඔයාලා ලුණු තේ හැදි කාලක් විතර වගේ දාගන්න. මේක සීනි ටික දෙවුනාට පස්සේ බුබුලු දාගෙන පැහෙනවා. මේ විදිහට බුබුලු දාගෙන විනාඩියක් වගේ පැහෙනකොට ඔයාලා ඒකට පොල් ටික දාගන්න. කුඩු කරගත්ත රටකජු ටිකත් මේකටම දාගන්න. මේක ඔයාලා අඩිය අල්ලන්න නැති වෙන්න හැන්දෙන් කලවම් කරමින් පොල් ටික මැලවෙනකම් විනාඩි 5ක් විතර වගේ ලිපේ තියන්න. පොල් එක හොඳට මැලුණාම තමයි අග්ගල ගොඩක් රස. දැන් මේ පොල් එක හොඳ ගානට මැලවිලා තියෙන්නේ. අපි මේකට දැන් මුං පිටි එක දාගමු. ලිපේ ගින්දර අඩු කරලා පිටි එක හොඳට කලවම් කරගමු පැණි පොල් එකත් එක්ක. හොඳට කලවම් වුණාට පස්සේ විනාඩි 2ක් විතර වගේ අඩු ගින්දරේ ලිපේ තියලා මේක නිවෙන්න තියන්න. අතින් අල්ලන්න පුළුවන් ගන්න නිවුණාට පස්සේ ඔයාලා මේකෙන් අග්ගල හදා ගන්න. සාමාන්‍ය ප්‍රමාණය අග්ගල හදා ගන්න ලොකුවට හදන්න යන්න එපා. ගුණ වගේම මේ අග්ගල එක ගොඩක් රසයි. ඔයාලත් මේක හදලා බලන්න. ඉක්මනට ලේසියෙන්ම හදන්න පුළුවන් අග්ගල එකක් තමයි මේක. ඒ වෙලාවට මේ අග්ගල එක ඔයාලට ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඔයාලා හදලා බලලා රස කොහොමද කියලාත් කියන්න. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති ඔයාලා ගමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න. වෙනද වගේම මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ රෙසිපි එකක් අරගෙන මං එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.